Hello friends. මගේ ඉංග්‍රීසි කෝස් එකේ පළවෙනිම පාඩමට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ word classes ගැන. ඉංග්‍රීසි භාෂාවේදී word classes ඒ කියන්නේ වචන කාණ්ඩ කියලා අපි හඳුන්වන්නේ වාක්‍යයක ඉටු කරන කාර්ය අනුව වචන වර්ග කරන්න පුළුවන් කාණ්ඩ කිහිපයක්. ඒ කාණ්ඩ තමයි nouns, verbs, adjectives, adverbs, pronouns, prepositions, conjunctions and interjections. මුලින්ම මම මේ හැම word class එකක් ගැනම ඔයාලට සරල අදහසක් දෙන්නම්. ඊට පස්සේ එකින් එක අපි මේවා විස්තර සහිතව කතා කරමු. මුලින්ම අපි කතා කරන්නේ noun එකක් කියන්නේ මොකක්ද කියලා. noun එකක් කියන්නේ සරලව පුද්ගලයෙක්, ස්ථානයක්, දෙයක් නැත්නම් අදහසක් කියලා අපිට සරලව කියන්න පුළුවන්. උදාහරණයක් විදිහට teacher ඒ කියන්නේ ගුරුවරයා, city ඒ කියන්නේ නගරය, dog ඒ කියන්නේ බල්ලා, happiness ඒ කියන්නේ සතුට අපිට ගන්න පුළුවන්. දෙවෙනියට අපි කතා කරන word class එක තමයි verbs. verbs කියන්නේ ක්‍රියාවක් හෝ යම් පවතින තත්වයක් පෙන්눔 කරන පද. මේ සඳහා උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් run ඒ කියන්නේ දුවන්න, eat ඒ කියන්නේ කන්න, write ඒ කියන්නේ ලියන්න සහ eat. තුන්වෙනියට අපි කතා කරන word class එක තමයි adjectives කියලා කියන්නේ. noun එක තවදුරටත් පැහැදිලි කරන words ඒ කියන්නේ වචන අපි adjectives කියලා හඳුන්වනවා. උදාහරණ විදිහට big ඒ කියන්නේ ලොකු, happy ඒ කියන්නේ සතුටු, red ඒ කියන්නේ රතු, tall ඒ කියන්නේ උස අපිට ගන්න පුළුවන්. හතරවෙනියට අපි කතා කරන word class එක තමයි adverbs කියලා කියන්නේ. adverbs වලින් කරන්නේ verb එකක්, adjective එකක් නැත්නම් තවත් adverb එකක් පැහැදිලි කරන එක. ඒකෙන් ගොඩක් වෙලාවට පැහැදිලි කරන්නේ කොහොමද, කොයි වෙලාවෙද, කොතනද, කොච්චරද කියන එක. උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් quickly ඒ කියන්නේ ඉක්මනින්, very ඒ කියන්නේ ගොඩක්, yesterday ඒ කියන්නේ ඊයේ, here ඒ කියන්නේ මෙතන. පස්වෙනියට අපි කතා කරන word class එක වෙන්නේ pronouns. noun එකක් අපි ආපහු යොදා ගන්න එක නවත්තන්න noun එක අයින් කරලා අපිට එතනට pronoun එකක් යොදන්න පුළුවන්. උදාහරණයක් විදිහට he ඒ කියන්නේ ඔහු, she ඒ කියන්නේ ඇය, it ඒ කියන්නේ එය, they ඒ කියන්නේ ඔවුන්, them ඒ කියන්නේ ඔවුන් හෝ ඒවා. හයවෙනියට අපි කතා කරන word class එක තමයි prepositions කියලා කියන්නේ. prepositions මගින් noun හෝ pronoun සහ තවත් වචනයක් අතර සම්බන්ධය පෙන්නනවා. උදාහරණයක් විදිහට in ඒ කියන්නේ තුල, on ඒ කියන්නේ මත, under ඒ කියන්නේ යට, between ඒ කියන්නේ අතර, beside ඒ කියන්නේ අසල නැත්නම් පැත්තකින්. හත්වෙනියට අපි කතා කරන word class එක තමයි conjunctions. conjunction එකක් මගින් වචන නැත්නම් words, phrases or clauses ඒ කියන්නේ වාක්‍ය ඛණ්ඩ
සම්බන්ධ කිරීම කරනවා. උදාහරණ විදිහට and ඒ කියන්නේ සහ, but ඒ කියන්නේ නමුත්, or ඒ කියන්නේ නැත්තම්, because ඒ කියන්නේ නිසා. 8 වෙනියට සහ අවසානයට අපි කතා කරන word class එක වෙන්නේ interjections. interjection එකක් මගින් ප්‍රබල හැඟීමක් හෝ ප්‍රතික්‍රියාවක් පෙන්නනවා. උදාහරණයක් විදිහට wow, oh, hey, ouch ගන්න පුළුවන්. ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට අනිත් හැම දෙයකටම කලින් මේ word classes ගැන හොඳ අවබෝධයක් අපිට තියෙන්න ඕනේ. අපි ඊළඟට මේ word classes 8 එකින් එක හොඳින් පැහැදිලි කරගනිමු. ඊළඟ වීඩියෝ එකෙන් අපි nouns ගැන කතා කරනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.